කොහොමද යාළුවනේ සුබ දවසක් වෙන්න කියලා හදවතින්ම ඔන්න ප්‍රාර්ථනා කරනවා. මේ අපි කොහෙද යන්නේ? අපේ ගෙදර වත්ත උඩහා අර මං ඔයගොල්ලන්ට කියලා තියෙන අපේ ගෙට උඩින් තියෙන ලොකු ගලක්. ඉතින් කාලෙකින් ඔයාලා බලන්න ආවා අපි මායි චූටි බබයි උදේම අව වැටෙන හින්දා ගෙදර රෙදි පාපිසි ටික එහෙම ඉක්මනට සෝදලා අර උඩ අපේ හීන ගලට ගිහින් වේලෙන්න දැම්මා. ඉතින් ටිකක් දවල් වෙලා ඒවා වේලුණාට පස්සේ මායි බබා ඉතින් ඔන්න ගිහින් මේ රෙදි ටික අරන් එන්නයි යන්නේ. බලන්නකෝ හරිම ලස්සනයි නේද? මේ පරිසරය වටපිටාව ගොඩ දවසකින් මට ඇත්තට වීඩියෝ එකක් අරන් එන්න බැරි වුණා. වැඩ ගොඩක් තිබුණා. ඊට පස්සේ නෑදෑයෝ වගේක් ආවා. ඊට පස්සේ අපි අපේ නංගිව බලන්න ගියා. පොලොස් එහෙම හදාගෙන ඉති වැඩ ගොඩක් තිබුණු හින්දා මට ඔයගොල්ලෝව බලන්න නම් බැරි වුණා. ඔයගොල්ලෝ තරහ වෙලාද දන්නේ නැහැ. බලන්නකෝ මේ වටපිටාව හරි ලස්සනයි නේද? ඔය පහලින් පේන්නේ අපේ ගෙදර. තව උඩහට යන්න හරිම ලස්සනයි. ඉතින් අපි මේ නෑදෑයෝ වෙන්න කලින් දවසකනේ කට්ටිය එනවා කියපු නිසා ඉක්මනට අර පාවිසෙම හොදලා කරලා ලස්සනට තියන්නත් එපෙයි. ඒ නිසා ඉතින් මායි චූටි බබයි ඔය කලින් දවසක ඒ රෙදි ටිකෙන් සෝදලා ගලේ වේලෙන්න දාලා අපි ඉතින් දැන් ඒවා ටික අරගෙන පහළට බහිලා යන්නේ. හැබැයි ඊට කලින් පහළට බහින්න කලින් බලන්නකො මේ මොනවද කියලා. හීම්බෝවිටිය මල් මේ ගලෙත් මේ ඒ කියන්නේ මේ තනිකරම මේ කළු ගලක් තියෙන්නේ. මේ කළු ගල ඇතුලේ වතුර. ඉතින් හීම්බෝවිටිය මල් ගොඩාක් තිබුණා. අර නියමල් ඒ වගේම බලන්නකො මේ ගල උඩ මල් ගස් එහෙම පිපිලා ඒ කියන්නේ හැදිලා තියෙන විදිය. හරිම ලස්සනයි. තව උඩට යන්න හරි ලස්සනට පේනවා. ඔයගොල්ලෝගේ දවසක උඩහටම ගිහින් මම ඔයගොල්ලොත් එක්ක මේ ටික බෙදාගන්නවා. ඔන්න ඉතින් රෙදි ටිකක් තරම් පහළට බහිනකොට අපේ ගෙදරට යාළුවෝ ටිකක් ඇවිල්ලා හිටියා. ඔයගොල්ලන්ට පේනවා ඇතිනේ. ඔන්න මගේ කූඩුවේ චුටි වැඩි ඉවරගෙන යනවා. යකඩ කූඩුව. ඉතින් අපි යාළුවොත් බලන අතරතුර යාළුවෝ කෑම කනවා. මම ඇත්තටම රිලවුන්ට ඇත්තටම අපි කවුරුත් කැමති නෑනේ අර අපේ වතු විනාශ කරන හින්දා. හැබැයි ඉතින් මම එකට ඉතින් ඔය අහක දාන කෑම එහෙම අපි ඉවත් කරන කෑම දැන් මගේ බත් එහෙම ඉතුරුනොත් ඒවා මම යාළුවට කන්න දෙනවා. ඒකට හේතුව මට හිතෙන දැන් මට හැමදාම පින් වැඩ කරන්න බෑනේ. මට පින් වැඩ කරන්න පුළුවන් වෙන්නේ කාලෙකට. ඉතින් මං අර පින් වැඩ කරන එකේ සිතුවිල්ල හිතේ තියාගෙන මං ඉතින් ඔය රිලවුන්ට එහෙම කෑම දානවා. ඒ කෑම දාලා ඒ කෑම කන්න එනකොට රිලවුන් මේ බඩ දරුවෝ අම්මලා ඉතින් ඇත්තටම මේ මනුස්ස ආත්මයක් නෙමෙයි තිරිසන් ආත්මයකට වැටිලා ඉන්නේ. බඩ දරුවෝ අම්මලා එනවා. යාලා වැසිර දෙමන විදිය දකිනවා. ඉතින් මේ පැත්තෙන් ගත්තාම අනේ පව් කියලා හිතෙනවා රිලවුන්. රිලව් විතරක් නෙමෙයි හැම සතෙක්ම. සතුන්ගේ නොදකින ලෝකය තමයි අපි හිතන්නේ හරි ලස්සනයි කියලානේ. හැබැයි අපිට එයාලට කතා කරන්න පුළුවන් නම් එයාලා කියයි එයාලගේ ලෝකයේ තොරතුරු. ඉතින් කතාවෙන් අපි බබාගේ අත්තම්මාවා මොකද නෑදෑයෝ හින්දා මට උයාගන්න විදිහක් නෑනේ. ඒ නිසා අත්තම්මයි සීයයි ඔන්න බබා බලන්න ආවා. එයාට තෑගිත් අරන් හරි ආසයි යා ලස්සන බෝනික් එකක් දුන්න සීයා. ඉතින් ඒක හරි ආසාවෙන් එයා පාවිච්චි කරනවා. ඒ වගේම යා ඔන්චිලි පැද්දා. එදාම හවස තමයි හොඳේ. ඉතින් ඔන්න සිකුරාදා රෑ වෙලා ඊට පස්සේ මං මේ ගමේ විදිහට සිංහල අච්චාරු ක්‍රමේ සිංහල අච්චාරුව හදන්නේ ඒ කට්ටියට කන්න. අපි එහෙනම්
සිංහල අච්චාරුව හදන්න පොලොස් කරි එකක් මම හදාගත්තා. ඔයගොල්ලෝ මගේ පොලොස් කරි වීඩියෝ එක බලලා නැතිනේ. ඉස්සර වෙලා ඔය විදිහට කැරට්, පැපොල්, අමු මිරිස්, මුරුංගා පොතු ටිකක්, කහ චුට්ටක්, රතු ලුණු ටිකක් හොඳට වේලගෙන සෝදලා සුද්ධ කරලා ඔය විදිහට කපාගෙන ලෑස්ති කරගන්නයි තියෙන්නේ. ඊට පස්සේ අබ මේ ෆ්‍රීලන්ඩ් එකේ අබ මං හිතන්නේ ගල් වැලි ඔස්සේම හොදලා ඉවත් කරපු හින්දා මම ඒ විදිහටම ගත්තා. ඉතින් බබා සීයත් එක්ක කාබෝනික් එක ගෙනල්ලා තිබ්බනේ. එයාත් එක්ක සෙල්ලම් කරන ගමන් මං ඉක්මනට අච්චාරු එක හදාගන්න යන්නේ. එහෙනම් අපි වැඩේට බහිමු. ඔයගොල්ලෝ කොහොමද අච්චාරුව හදන්නේ? මම නම් ඉතින් මේ විදිහට තමයි අච්චාරුව හදාගන්නේ. මේ පොඩ්ඩක්වත් වතුර නැති වෙන්න උදේම මේවා ටික සෝදලා සුද්ධ කරගෙන වේලලා හොඳට වතුර හිම අයින් කරලා මේ විදිහට විනාගිරි චුට්ටකට ලුණු ටිකක් එකතු කරලා මේ හැම දෙයකටම මැටි හටි ගන්න. මොකද විනාගිරි ඇලුමිනියම්නේ. ඉතින් ওই විදිහට චුට්ටක් විතර විනාගිරි වල තඹ ගන්නවා. ඉතින් එතකොට ඔයගොල්ලෝ මං මේ හදන විදිහට හදලා බලන්නකෝ. ඇත්තටම හරිම රසයි. අච්චාරුව මුලින් නම් මට අච්චාරුව එච්චර හරියට තිබුණේ නැහැ. අර මං කියවනේ මට නැන්ද කෙනෙක් ඉන්නවා මෙහි කියලා. ඒ නැන්ද ඉතින් මට හරියටම අච්චාරුවක් හදන විදිහ කියලා දුන්නා. ඔය විදිහට ලිපේ ටිකක් අර තප්පර ගානක් උනේ නැත්තම් අව පැහැවෙනවනේ. ඒ හින්දා පාටයක් නැති වෙන්න ටිකක් තඹ ගන්න ඕනේ. බලන්නකෝ මේ හැම දෙයකටම මැටි භාජන පාවිච්චි කරන්න. ඒ වගේම තමයි මට අච්චාරු දාන්න වෙනම පදම් වෙච්ච අච්චාරු වලටම මං වෙන් කරගත්තු මුට්ටියක් තියෙනවා. ඒ මුට්ටිය තමයි මං අච්චාරු දාන්නේ. එහෙම බෝතල් වලට එහෙම මම අච්චාරු දාන්නේ නැහැ. මුට්ටි එක තමයි දාන්නේ. එතකොට ඇත්තටම හරිම රසයි. ඕන තරම් කාලයක් තියාගෙන පාවිච්චි කරන්න පුළුවන් අපිට අච්චාරු. ඉතින් කතාවෙන් ඔයගොල්ලන්ට කියන්න බැරි වුණානේ. මට මේ කමෙන්ට්ස් එහෙම දාන්න බැරි වුණා. ඒ වගේම වීඩියෝස් බලන්න බැරි වුණා ගොඩක් අයගේ. අනේකට ගොඩාක් සමා වෙන්න ඕනේ. ඒ වගේම මගේ කලින් වීඩියෝස් වලට මගේ කැස්ස හොඳ නැහැ කියලා කිව්වනේ. ගොඩාක් අය මට ඒවට බෙහෙත් කියලා තිබුණා. ඒ හැමෝටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මට දාන එක වචනයක් ගානේ කමෙන්ට්ස් වලට එයාලා මට හරි ආදරෙයි. ඉතින් ඒ හැමෝටම ගොඩාක් ස්තුතියි කියන මේක අවස්ථාවක් කරගන්නවා. ඔයගොල්ලෝ හදන විදිහටම තමයි මම අච්චාරුව හදන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ බලාගෙන යන්න හොඳේ. විශේෂයෙන්ම මම මේකට කහ චුට්ටකුත් එකතු කරගන්නවා. ඒ වගේම මුරුංගා පොතු ටිකක් එකතු කරගන්නවා. මුරුංගා පොතු එකතු කරගන්නේ අර විනාගිරි සැර එහෙම අඩු වෙන්න. ඒ හින්දා තමයි මේ එකතු කරගන්නේ. බලන්නකෝ අවුරුදු කාලේ මතක් වෙනවා නේද? අවුරුද්දට කෑම මේසෙට අනිවාර්යයෙන්ම අච්චාරු දිනා මම නෑදෑයෝ කියපු නිසා ලේසියට මට ඇත්තටම මේ වගේ කෑමක් කන්න ආසයිනේ හැමෝම. ඒ හින්දා ඉක්මනට හදා ගන්නවා. ඉතින් දැන් මං කියන්නම් ගොඩාක් ආදරය කරන මිනිස්සු ටිකක් හැමදාමත් වගේ ඉන්නවා. මට YouTube එක පාවිච්චි කරන්න බැරුව හිටියා. මට මැසේජස් ඇවිල්ලා තිබුණා ඒක කවුරු හරි පාවිච්චි කරනවා හරි කියලා. ඉතින් ඒ වෙලාවේ මම WhatsApp group එකක් තියෙනවා සසිනි සිතාරාකිගේ සහ වින වොයිස් අයියාගේ. ඉතින් ඒ දෙන්නටම මැසේජ් දාලා අහුවාම ඒ දෙන්න මට ඒක හරියට පැහැදිලිව කියලා දුන්නා නංගිවා මෙහෙම කරන්න කියලා. අනේ ඉතින් කිසිම මුදලක් අය කරගන්න නැතුව අර නිහතමානීව මං යාලව දැකලත් නෑ. යාලා මාව දැකලත් නෑ. ඉතින් මට එපා වෙලා හිටියේ YouTube එක කරන්නත්. මොකද දන්නේ හැමදාම ඉෂුස් එනවා. මොකක් හරි එකක් කියලා. ඉතින් මම YouTube එකට අලුත්නේ. මං ඒකේ තොරතුරු දන්නෙත් නෑ. හැබැයි ඉතින් ඒ දෙන්නම මට හරියට මං වෙනුවෙන් ගොඩාක් ඒ කාලය වෙන් කරලා මට කියලා දුන්නා. ඉතින් සසිනියක්ගේ
ඔයාව මම දැකලා නැහැ. හැබැයි මේක අවස්ථාවක් කරගන්නවා. ඔයාට ගොඩාක් ස්තුතියි කියන්න. මොකද හැම කෙනෙක්ම අද කාලේ සල්ලි බලාගෙන ඉන්නේ කරන්නේ. කියලා දෙන්න දෙයක් වුණත් නේද? මේ YouTube එකක හෝ මේවා. අනේ නෑ ඒ අක්කලානේ මම දැකලත් නෑනේ. හැබැයි දැකලා තියෙන වීඩියෝස් වලින්නේ. අනේ තරම් හොඳ හදවත් තියෙන මිනිස්සු මට හම්බ වෙලා ඉන්නවා. කිසිම ලෝභකමක් නැතුව කිසිම හිතේ දෙයක් කහටක් තියාගන්න නැතුව අවංකවම මට ඒ දෙයට විසඳුම් ලබා දුන්නා. ඉතින් ආසාවෙන් මම ඉතින් ඔන්න වීඩියෝ එකක් දැම්මා. ඒ කියපු විදිහට යාලා පාස්වර්ඩ් එහෙම වෙනස් කරගන්න කිව්වා YouTube එකේ මගේ channel එකේ. ඉතින් මම ඒවත් කරගත්තා. විශේෂයෙන්ම විනවර්ස් අයට එහෙම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. අකුරක් ගානේ මට ඒ හැමදේම පැහැදිලිව තේරුම් කරලා දුන්නට. ගොඩාක් දිගට කතා කරගෙන ආවා. ඉතින් ගොඩාක් ස්තුතියි. අක්කේ ඔයාටත් අයියා ඔයාටත් සහ මට කමෙන්ට්ස් දාන මගේ වීඩියෝස් තාම හොඳට හදාගෙන යන්නේ නැහැනේ. ඉස්සරහට මං හොඳ ක්වොලිටි එකකින් ඔයගොල්ලන්ට දෙන්න බලනවා වීඩියෝස්. හැමෝටම ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා. මං වෙනුවෙන් මේ කාලය වෙන් කරගෙන මාත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය හදවත්වලට. අම්මෝ එක දිගටම කතා කරලා කතාවෙන් ඔන්න මං අච්චාරු එකත් හදාගත්තා. ඔයගොල්ලෝ බලන්න ඇතිනේ. අවසානයේදී මේ විදිහට සැර යන්න මුරුංගා පොතු ටිකක් එකතු කරලා පිරිසිදු රෙදි කඩකින් මේක හොඳට බැඳලා වහලා අරන් තියාගන්නයි තියෙන්නේ. ඕනි තරම් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් අච්චාරු එක. ඕගොල්ලෝ මේ විදිහට හදලා බලන්න. ඔන්න අපේ රස පරීක්ෂක ආවා. එයා රහයි කිව්වොත් ඉතින් ආයෙ මේකේ අඩුවක් නෑ. ඇත්තටම ඕගොල්ලොත් මේ විදිහට හදලා බලන්න හරියම රසයි. මේ තමයි ගමේ නියම විදිහට සිංහල අච්චාරු ක්‍රමයට හදන්නේ. ඉතින් ආපු නෑදෑයෝ අම්මගේ නංගියම ආවේ. අම්මගේ නංගී මහත්තයයි ඒ දුවයි පුතයි ආවේ. ඊට පස්සේ අපි මැනිකේ බලන්න ගියා. අයියාගේ නංගි බලන්නත්. ඉතින් හැමෝම නංගිට නම් දුන්නේ නැහැ ප්‍රෙග්නන්ට් නිසා. විනාකිරි දාලා නිසා එයාට අච්චාරු දුන්නා. අනිත් ඒවා අරන් ගියා. හැමෝම රසයි කිව්වා. ඉතින් කාර්යබහුල දවස් කිහිපයක් මේ විදිහට ලස්සනට අපි නිමා කරගත්තා. එහෙනම් අදට මගේ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලෝගෙන් සමුගන්නවා. ආපහු පණ ගහලා අර එපා වෙලා හිටිය අතට වීඩියෝ කරන්න. හැබැයි ඉතින් හැමෝම අර අක්කයි අයයි මොටිවේෂන් එකක් දුන්නා නෑ ඔයා මේවා වෙනස් කරලා බලන්න කියලා. එහෙනම් ඉතින් මොටිවේෂන් එකක් අරන් ඉක්මනටම ආපහු පණ ගහලා එන්නම්. අදට ගිහින් එන්නම්. හැමෝටම දරුවන් සරණයි. පරිස්සමින් ඉන්න.